පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව සබස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. සමාජ මාධ්‍ය තුලින් වෙනදටත් වඩා රසික පිරිසක් ගොඩනගාගෙන ඉන්න කලාශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය මාධවී වස්සලා සහ ඇගේ සැමියා කසුන් මහේන්ද්‍ර හීනටිගල ගැනයි මේ පුවත. නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට ක්ෂේත්‍රයට ආපු තරුණ අධ්‍යක්ෂකවරයෙක් තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ. හැබැයි මේ වෙද්දි නම් කසුන් ගැන වැඩියෙන්ම කතා බහ කරන්නේ ඔහු ජැක්සන් ඇන්තනි මහතාගේ දියණිය මාධවී වස්සලාගේ සැමියා විදිහට. ඒ වගේම පුංචි කෛලාෂ් පුතුගේ ආදරණීය අප්පච්චි විදිහට. මාධවීගේ ජීවිතේට හරිම කෙනා හම්බ වෙලා ඉන්නේ දැන් කියලා ඇගේ රසිකයන් පවසද්දී මාධවී සහ කසුන් හරි අපූර්වට තමන්ගේ ආදරය විඳිමින් ඉන්න අතරවාරයේදී කිරි සුරතල් විඳින්නත් වරම් ලබනවා. ඒ හරිම ඉක්මනට තමන්ගේ විවාහය සිදුවුණු අලුත වගේම උතුංගෝ මව් පදවිය පිය පදවිය ලබන මාධවී සහ කසුන් දෝටින් මේ කිරිසිනහා පිළිගෙන මේ වෙද්දී පුංචි පුතුගේ කිරිසුරතල් විඳිනවා. ඉතින් නිරන්තරයෙන්ම ඔවුන් තමන්ගේ ජීවිතයේ සිද්ධ වුණේ නැවුම් අලුත් වෙනසත් එක්ක පුංචි පුතා කෛලාෂ්ගේ හුරතලේ ගැන සමාජ මාධ්‍යයට හරි අපූර්ව ආකාරයේ වැකී වීඩියෝ වන්නේ කරනවා. ඉතින් මේට සුළු මොහොතකට කලින් කසුන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට හරිම ආදරණීය වීඩියෝවක් එක් කරලා තිබුණා. තමන්ගේ බිරිඳ මාධවී පුංචි පුතා කෛලාෂව හුරතල් කරමින් සෝබා දහමේ අසරිය පෙන්වන අතරවාරයේදී පුතා ආසම සෝබා දහමත් එක්ක හුස්ම ගන්නට අපි දෙන්න ආසම ඒ රන් කිරි හුස්ම සිප ගන්නට. හරි අපූර්ව කැප්ෂනය සමගින් ඔහු එක් කරපු මේ වීඩියෝවට ඔහුගේ ආදරණීය බිරිඳ මාධවී දීර්ඝව එක් කරලා තිබ්බු හරි අපූර්ව සටහනයි මේ. දින සති ගෙවෙනව දන්නෙත් නෑ. එළිය වැටුණු වෙලේ ඉඳන් පුතා අඬන්නේ මිදුලටම යමු කියලයි. කොරළු කිචිබිචි ඇහෙද්දී මයි පුංචා සැනසෙනවා. අවුව වැටුණාම හුලං හමද්දී වැස්ස වහිද්දී පූස්රාල මිදුලි සෙල්ලම් කරද්දී ඒ දිහා බලාන hina වෙවි ඉන්න හරි ආසයියා. පොඩ්ඩකට ඉඳගත්තත් කකුල් ගසලා කෙලින් වෙන්න හදලා පොඩ්ඩක් පරක් වුණොත් අඬලා අපිට කියන්නේ මෙහෙම බෑ අපි ඇවිදිමු කියලා මගේ පරිසරලෝලි සංචාරකයා. සෝබා දහමට ගොඩක් ආදරය කරන තමන්ගේ පුංචි පුතෝ කෛලාෂ් නිරන්තරයෙන්ම අවු වැසි සුලං පූස්රාලගේ සෙල්ලම් බලන්න එළියට එක් යන්න කියලා තමන්ගේ අම්මා අප්පච්චිගෙන් ඉල්ලීම් කරන විදිහ තමයි ඔවුන් මේ විදිහට සමාජ මාධ්‍යයට එක් කරලා තිබුණේ. ඉතින් මාධවී කසුන්ට ආදරය කරන රසිකයෝ හැමෝම ඉල්ලනවා අනේ අපිට ඉක්මනට පුංචි කෛලාෂ් පුතාගේ මූණ බලන්න දෙන්නකො කියලා. ඉතින් ඔවුන් නුදුරේදිම පුංචි කෛලාෂ් පුතුව ඔවුන්ගේ රසිකයින්ට පෙන්නාවි කියලා ඔබත් හිතනවද? ඉතින් පුංචි පුතත් එක්ක ගෙවන මේ සුන්දර ජීවිතේ තවත් ආදරෙන් සතුටින් පිරීලා ඉතිරෙන්න කියලා අපි සුබ පතනවා. පුවත් ලද සැනින් දැනගන්නට නාලිකාව සබස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.